සුබ දවසක් හැම දෙනාටම. අද දවසේදීත් ඔබ හැම දෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපේ කතා බහට. දවසින් දවස ඉස්සරහට යන තාක්ෂණය පිළිබඳව අපි කතා බහ කරනවා අපේ නාලිකාව ඇතුලේ. ඔබ දන්නවා පහුගිය දවස් කිහිපෙම අපි AI තාක්ෂණය සම්බන්ධයෙන් කාරණා අපට අරගෙන ආවා. ඉතින් මේක ප්‍රායෝගික ජීවිතයට එකතු කරගෙන කොහොමද අපි යම් ආදායමක් මේ තුලින් උපයන්නේ කියන කාරණය පිළිබඳව යම් කාරණා ටිකක් මතක් කරන්න පිළිවෙලින් සිහිපත් කරන්නට ඔබට ඉතින් වැඩසටහන දවසේදී සූදානම් කරගෙන තියෙනවා. ඉතින් මේ පිළිබඳව කතා කරන්නට අපේ ගෞරවනීය වෛද්‍යතුමන් වෛද්‍ය දාර්ශනික ගුණවර්ධන මැතිතුමා අද දවසේදීත් සම්බන්ධ වෙනවා. වෛද්‍යතුමනි අයිබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමා මේ කතා බහට. අපි ශේෂ්ත්‍ර කිහිපයක් ඔස්සේ කතා බහ කරන ඔබේ ජීවිතය ඉදිරියට අරගෙන යන්න ජීවිතය ශක්තිමත් කරන්න. දැන් මේ කාලේ මේ අලුත් තාක්ෂණය දියුණු වෙන කාලේ අපි මේ ජීවිතයට බද්ධ කරගෙන සම්බන්ධ කරගෙන යම් මුදලක් උපය ගන්න අපිට මේ දැනුම උපයෝගී කරගන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා කියන කාරණයත් එක්ක ඔබතුමත් තීරණය කරනවා මේ ගැන අපි කතා කරන්න අවශ්‍ය වෙනවා කියලා. මේ මුදල් හරි හම්බ කරගන්න එහෙම නැත්නම් අපේ මුදල් ප්‍රමාණය වැඩි කරගන්න වෛද්‍යතුමනි කොහොමද අපි මේ AI තාක්ෂණය පාවිච්චි කරන්නේ කියන එක පිළිබඳව අපි ආරම්භයක් විදිහට කතා කරමු. ඔව් දැන් අපි AI තාක්ෂණය පිළිබඳ විවිධ පැතිකඩ වලින් කතා කරලා තියෙනවා. ඉතාමත් වැදගත් දෙයක් තමයි අපගේ මුදල් කළමනාකරණය සහ මූල්‍යමය ශක්තිය වැඩි කරගන්න AI තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මේ ගැන බොහොම තොරතුරු සොයාගෙන බැලුවට පස්සේ මුලින්ම ආරම්භ කරතේ අපේ පෞද්ගලික මුදල් පරිහරණයේදී AI තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරලා අපිට පුළුවන් අපගේ ආදායම වියදම සහ ඒක කාලයක් ආදායම වියදම් බැලුවට පස්සේ අපිට පුළුවන් අනාගතයේ කොහොමද අපේ වියදම් වෙන්නේ ආදායම් වෙන්නේ කියන එක AI තාක්ෂණය හරහා අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි එක ආකාරය. දෙවෙනි එක තමයි අනාගතයේ මුදල් සම්බන්ධව වෙන ඒ කියන්නේ අපි හිතනවට වඩා AI තාක්ෂණය භාවිතා කරලා අපිට පුළුවන් මුදල් සම්බන්ධ වෙන්න පුළුවන් හොඳම දේවල් මොනවද කියලා සොයා ගන්න පුළුවන්. මේක මුලින්ම අපි AI තාක්ෂණය භාවිතා කරලා අපි ඒ කියන්නේ අපේ දත්ත ඒ කියන්නේ අපිට දැනට තියෙන දත්ත බාර දුන්නාට පස්සේ AI තාක්ෂණයට පුළුවන් යෝජනා ගෙන එන්න. අපි දැන් ඒකටම 100%ක් අපි මේ ඇල්ලලා ඉන්න අවශ්‍ය නැහැ. නමුත් ඒකෙන් අපිට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඊගාව ආකාරය තමයි අපේ කාලය ඉතුරු කරගන්න AI තාක්ෂණයට ගොඩක් පුළුවන්. දැන් කාලය ඉතුරු වෙනවා කියන්නේම රන් වලටත් වඩා කාලය වැඩි කියනවනේ වටිනාකම. එතකොට කාලය ඉතුරු වෙනවත් එක්කම අපිට එතන මූල්‍යමය වාසියක් එනවා. අපිට එතකොට වෙන දෙයකට අපිට මුදල් හොයන්න ඒ කාලය යොදන්න පුළුවන්. උදාහරණයක් දැන් අපි බොහෝ මේ දැන් අපි මීට පෙර කතා කරලා තියෙනවා කරන වැඩ බොහෝ වැඩ AI තාක්ෂණය භාවිතා කරලා කරන්න පුළුවන්. ඒ විට අපිට පෞද්ගලිකව විශාල කාලයක් ඉතුරු වෙනවා. ඒ කාලේ අපිට යොදන්න පුළුවන් තවත් අපේ ව්‍යාපාර කටයුතු වලට නැත්තම් දියුණුවට යොදන්න පුළුවන්. ඔන්න ඔය ආකාර ප්‍රධාන ආකාර වලින් අපිට මේ මූල්‍යමය වශයෙන් ශක්තිමත් වීමට AI තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. අපි මේ වාසිය නිතරම කියන්නේ ඔබ තවමත් AI තාක්ෂණය භාවිතා කරලා නැත්තම් ඔබේ ජීවිතයට AI තාක්ෂණය භාවිතා කරලා AI වල තියෙන වැදගත්කම් භාවිතා කරලා AI සහ මුදල් අතර තියෙන සම්බන්ධය භාවිතා කරලා දැම්මම ඒක ජීවිතේ කොටසකට එකතු කරගන්න කියන පණිවිඩය දෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. වෛද්‍යතුමනි එතකොට අර ප්‍රධාන වශයෙන්ම දැන් ව්‍යාපාර ශාස්ත්‍රයට මේක ගොඩක්ම මේ අද වෙනකොට බද්ධ වෙලා තියෙනවා කියන කාරණයක් එක්ක අපි ටිකක් කොහොමද ව්‍යාපාර කටයුතු වලට මේක පාවිච්චි කරන්නේ අපි දැන් මුලින්ම අපි කතා කරේ පෞද්ගලික ජීවිතේට ව්‍යාපාර කටයුතු වලදී AI තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් එක ආකාරයක් තමයි ඔබගේ වැඩ පහසු කරගන්න භාවිතා ගන්න පුළුවන්. ඔබ දැන් ඒ කියන්නේ අපි වැඩි මුදලක් ගෙවලා කරන වැඩ බොහෝමයක් ඉතාමත් අඩු මුදලකින් AI තාක්ෂණය භාවිතා කරලා කරන්න පුළුවන්. උදාහරණයක් අපේ ඊමේල් පණිවිඩය යවනේව සහ අනිත් සියලුම අපේ ප්‍රවර්ධන කටයුතු ඒවා ඉතාම සාර්ථකව AI තාක්ෂණය භාවිතා කරලා කරන්න පුළුවන් තියෙනවා. තමන්ගේ පරිමාණයෙන් ඒක පටන් ගන්න පුළුවන්. ඒක උතර ව්‍යාපාරවල අංක එක. දෙවෙනි එක තමයි අපේ ඒ කියන්නේ ඒ ව්‍යාපාරවල තියෙන දැනට ඒ කියන්නේ පවතින තත්ත්වයන් ඒ ශේත්‍රවල තියෙන පවතින තත්ත්වයන් අපේ රටේ පවතින තත්ත්වය කොහොමද වෙන රටවල පවතින තත්ත්වය කොහොමද කියලා ඒ කියන්නේ පුළුල් දැනුමක් අපිට ලබාගෙන අපිට පුළුවන් ඒ දැනුමත් පාවිච්චි කරන්න. එතකොට මේකට අපේ තියෙන මේ අත්දැකීම් සහ දැනුමත් එකතු කරනවා. අපි කියන්නේ ඒක සම්පූර්ණයෙන් ඉවත් කරන්න කියලා. නමුත් අර දැනුමත් එක්ක ගියාම දැනුවත් බවත් එක්ක ගියාම අපිට ඒ දැනුමත් එක්ක ඊටාම් පහසුවෙන් වැඩ මේ කරගන්න පුළුවන් ව්‍යාපාර කටයුතු වල. ඊගාව එක තමයි ව්‍යාපාර කටයුතු වල දාලා අපි නිර්මාණ කරන විටත් ඒ නිර්මාණවලදී
ඉතා විශාල කාලයක් ගත වෙන නිර්මාණ උදාහරණයක් අපි වෙබ්සයිට් එකක් හදනවා නම් සමහරලාවට එහෙම නැත්නම් අපි තවත් අපි පෝස්ට් වගේ හදනවා නම් ඒ නිර්මාණ කටයුතු වලට මේ තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ අපි ඉංග්‍රීසි වචන කියන්නේ මේ ඒ කියන්නේ අපේ තියෙන සටහන් කරන කන්ටෙන්ට් රයිටින් වගේ වලදී අපිට අවශ්‍ය දේ ප්‍රවර්ධන කටයුතු මාකටිං වලදී අවශ්‍ය දේ ඊටාම හොඳ විදිහට ආකාර කීපයකදී ඒක උදාහරණයක් ලෙස ගන්න පුළුවන්. උදාහරණයක් අපේ කිසියම් දෙයක් විකුණන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මේ ඒ විකුණන්න අවශ්‍ය දේ මෙන්න මේ දේ කියලා කිව්වට පස්සේ ඒකට අවශ්‍ය විකුණන්න අවශ්‍ය ඒ විස්තර ටික ඊටාම සාර්ථකව ලබා ගන්න. ඒතර අපි හිතලා දැන්වීමක් හදන එක වෙනුවට අපි හිතලා ගොඩක් වෙලා කරන එක වෙනුවට ඒක ඊටාම සාර්ථක වෙනවා. මේක ඇත්තටම දැන් තමන් භාවිතා කරන ඒ කියන්නේ ඒ භාවිතා කරන තාක්ෂණයේ මොන එකද භාවිතා කරන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. ඒක අනුව තේරෙනවා. එක එක ඒවලට වෙනම AI වල තියෙනවා. දැන් chat GPT වගේ අපි නම් කියන්නේ ඒ වගේ ඒවා එක දෙයකට. තව මේ ඒවා ඒ විදිහට ඒ AI තාක්ෂණය භාවිතා කරන එක එක කොටස් වලට වෙනම තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම දැන් ඒ කියන්නේ මුදල් ගෙවන්න වෙන පොඩි මුදලක් විශේෂයෙන්ම තමන්ගේ ඒ කියන්නේ ප්‍රවර්ධන කටයුතු වලට සහ ඒ කියන්නේ වෙළඳාම් කටයුතු වලටම හදපු විශේෂ AI කොටස් තියෙනවා. ඒකට ඒවා භාවිතා කරාම අපිට ඉක්මනින් ඊටාම හොඳ නිමාවක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා අපි අර පවතින එකටත් අමතරව ඒ වගේ ඒවා සොයලා බලලා ඒවා දාගත්තම ඊටාමත් දියුණුවක් ලබනවා. මොකද මම පසුගිය වකවානුවේ විදේශ රටවල ඇමරිකා එක්සත් මේ අපි මේ යන වෙලාවට කටයුතු වලදී අධ්‍යාපන කටයුතු සහ අපේ අනිත් කටයුතු වලදී ගියන වෙලාවේදී ඔවුන් මේ තාක්ෂණය තාම් බහුල් ලෙස යොදා ගන්නවා. ඒ කියන්නේ යොදාගත හැකි සෑම අවස්ථාවකම යොදා ගන්නවා සහ ඔවුන් පෙන්නනවා ඒකේ තියෙන වටිනාකම සහ කොච්චර වේගෙන් ඔවුන් කරනවද කියලා. සමහරලාට ඔවුන්ගේ කාලය 90%කින් ඔවුන් ඉතුරු කරගෙන තියෙනවා. ඔවුන්ගේ සේවකයන් ප්‍රමාණය ඒ කියන්නේ තියෙන ප්‍රමාණය 80%කින් 90%කින් විතර අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. යන මුදල අඩු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ කරන නිර්මාණවල ගුණාත්මක භාවය ඉතාමත් ප්‍රබල ලෙස වැඩි වෙලා තියෙනවා සහ ප්‍රතිඵල ගත්තාම ඉතාම වැඩිලා තියෙනවා. ඒක දැක්කට පස්සේ තමයි අපි හිතුවේ මේ ගැන අපි දැනුවත් කරන අපේ ජනතාව. මොකද ඔහුන්ට ඒක භාවිතා කරාම තියෙන පහසුව ඔහුන්ට දැනෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි මේ කටයුතු මෙච්චර නිතර කියන්නේ මෙහෙම භාවිතා කරන්න පුළුවන්. ඒක වටිනාකම නිසාම. ඉතින් මං හිතන්නේ දැන් මේ වෙනකොට බොහෝ පිරිසක් දැන් මේ එක්ක බද්ධ වෙමින් යන විශේෂයෙන්ම තරුණ කොටස් මේවට යොමු වෙමින් තියෙනවා. ඉතින් අපි තව සමාජය දැනුවත් කරන්න අවශ්‍ය නිසා මේ තාක්ෂණය පිළිබඳව මේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව අපි මේ විදිහට කතා කරන වෛද්‍යතුමනි දැන් පෞද්ගලික මූල්‍ය කළමනාකරණයට අපිට පුළුවන් ද මේ තාක්ෂණය පාවිච්චි කරන්න? තාක්ෂණය භාවිත කරනකොට කොහොමටත් පෞද්ගලික මූල්‍ය කළමනාකරණයට විවිධ ඇප්ස් වර්ග හැදිලා තිබුණා. ඉතින් ඒවා ඉතාමත් හොඳම තත්ත්වයේ තමන්ගේ මාසික ආදායම කොච්චරද මාසික වියදම කොහොමද දිනපතා එකතු කරාට පස්සේ ආදායම යන්නේ කොහොමද මොනටද වියදම් වුනේ ඊට පස්සේ අනාගතයේ කොහොමද අපි කරන්න ඕන ඒ පිළිබඳ ඇප්ස් වර්ග හැදලා තිබුණා. දැන් AI තාක්ෂණය බද්ධ වුණාට පස්සේ දැන් අලුතෙන් AI තාක්ෂණය භාවිතා කරලා තමන්ගේ ඒ ඇප්ස් වල තියෙන දත්තත් භාවිතා කරලා තමන්ගේ අනාගතයේ පිළිබඳ ඒ කියන්නේ කොච්චර මුදල් ඉතුරු කරනවද කොච්චර මුදල් වියදම් වෙනවද අනාගතයේ දැන් අතට වඩා කොච්චර අපි මුදල් ඉතුරු කරන්න වෙනවද සහ වෙනත් ක්‍රම මුදල් හොයන්න පුළුවන් ක්‍රම සහ ඒවා බද්ධ වෙච්ච ක්‍රමවේද තියෙනවා AI භාවිතා කරලා. එතකොට ඒක භාවිතා කරාම අපිට පුළුවන් ඉතුරු අවුරුදු 3ේදී මගේ මෙන්න මේ දත්ත තියෙනවා නම් ඊගාට මොකද්ද වෙන්නේ කියලා අවබෝධයක් ගන්න. ඒ අවබෝධය ගත්තම ඒකටම 100%ක් අපි මේ ඇල්ල ඉන්න ඕනේ නැහැ. ඒකත් අවබෝධයක් අරගෙන අපේ තියෙන ඥානයත් එකතු කරන්නයි කියලා තමයි අපි නිතරම කියන්නේ. කියන්නේ අරකින් අපි එතකොට අපිට හිතෙන්නේ නැත් දෙයක් එතනින් කියනවා. එතකොට ඒකත් අපි අවබෝධ කරගෙන අපේ ඥානයත් දානවා. එතකොට දෙක එකතු වුණාම ඊටාම් ප්‍රබල වෙනවා. මොකද AI හරහා එන සමහර දැනුම මිනිසුන්ගේ මොළ ඒ කියන්නේ එකක වගේ නෙමෙයි මොළ 100ක් 1000ක් 10000ක් වගේ ප්‍රමාණයක එකතුවකින් එන ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඒ ප්‍රමාණය අපි කොච්චර අපි වෙලාවක් ගත කරත් සමහරට අපිට එන්නේ නැහැ. එතකොට අපිට අනාගතය ගැන අපි හිතුවට අපිට හිතන්න පුළුවන් සීමාවක් තියෙනවා. හිතලා අපිට මහන්සි වෙනවා. අන්නේ මහන්සිය අපිට අඩු කරගන්න පුළුවන්. අරගෙන දත්ත ටික ගත්තා ඊට පස්සේ අපේ තියෙන ප්‍රඥාවත් එකතු කරා මේ දෙකම එකතු කරගන්න ඕන. නැත්තම් අපි සමහරලාවට අපි අනාගතය ගැන හිතන්න ගිහිල්ලා සටහන් නොකරන කෙනෙක් නම් හිතලම ඔහුට මහන්සි වෙනවා. දැන් ඒ කොටස අපිට AI වලට බාර දෙන්න පුළුවන්. බාර දීලා අපි
අපේ තියෙන ප්‍රඥාව කොටස භාවිතා කරන්න ඕන. ඉතින් මේ කාරණා ඔක්කොම සමබර කරගෙන අපිට ගියොත් යහපත් මූල්‍ය විනයක් එක්ක අපිට මේක AI තාක්ෂණය කොහොමද අපේ ජීවිත සාර්ථකත්වයට බලපාන්නේ සහ යොදාගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටයි අපි මේ විදිහට මේ වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ. මේ ડોක්ටර් එතකොට මේ AI තාක්ෂණය මේ දිනදා අපේ ජීවිතයේ මූල්‍ය භාවිතයට මේක යොදාගන්න එක කොහොමද? දැන් අපිට නුහුරුයි නුපුරුදුයි අලුත්නේ මේක කොහොමද ආරම්භයක් විදිහට මේක අපි පටන් ගන්න මෙතනට යමු වෙන්නේ කියන දැන් අපි මේ AI තාක්ෂණය කොහොම දැන් ඕක අපි අපිට හැම වෙලාවෙම දැන් මට මතකයි පොඩි කාලේ අපි මැනුවල් නැත්තම් අතින් දාන ගිය පදේ තමයි පාවිච්චි කරේ. ඒ වෙනුවට ඊට පස්සේ ඔටෝ කියන එක ආවට පස්සේ හැමෝම බය වුණා. ඔටෝ කියන එක ප්‍රශ්නේ විලෙඩ ඒවි කියන්නේ ගොඩක් ඒවි කියලා මටම ඇහිලා තියෙනවා ගන්න එපා. නමුත් අද වෙනකොට ඔටෝ කියන එක ඊටාම හැමෝම භාවිතා කරනවා. ඔය වගේම තමයි ජංගම දුරකථන අපිලා ඇත්කුවා මේකෙන් ලොකු හානියක් වෙයි කියලා. නමුත් ඒක හරි විදිහට දාගෙන අද ජංගම දුරකථනේ විදේශ රටක යනවා නම් ජංගම දුරකථනේ විතරක් අරන් ගියත් ඔක්කොම දේවල් කරගන්න පුළුවන්. බැංකු කටයුතු වෙන්න පුළුවන්. සියලුම කටයුතු කරගන්න පුළුවන්. එතකොට එතනට ආවා. එතකොට ඒ වගේම AI වල අපි හොඳ නරක කතා කරලා තියෙනවා දෙපැත්තම. හැබැයි හොඳ පැත්ත භාවිතා කරොත් අපිට අර වෙනදා කරනවට වඩා වැඩ ඉතාම පහසුවෙන් ගන්න පුළුවන්. අපි මේ කියන හේතුව නැවතත් ලෝකයට සාපේක්ෂව AI වලින් ගොඩක් පහළ ඉන්නේ තාම. ඒතර ඉඳීම තුල ලෝක යන වේගය අපිට අල්ලන්න බැරි වෙනවා. එතකොට ඒක පසු වෙනවා. අපි කියන්නේ එක කොටසක් විතරයි. නිසා අපි පටන් ගන්න ආරම්භ කරන්න අවශ්‍යමයි. ඒක නිසා ඔබට ජංගම දුරකථනයෙන් වුණත් AI ඒ අදාළ අපි නම් කියන්නේ ගිහිල්ලා බලලා ඒ කියන්නේ මුලින්ම බලලා ඒකක් අරගෙන ඉවරලා අදාළ අරගෙන ඉවරලා අපි එකකින් තොරතුරු ගමු. එතකොට ඊමේල් එකක් ගන්න ඒ පහසුකමකම තොරතුරක් හොයන්න ඕන නම් ඒක ගමු. ඊට පස්සේ ඔබට මේ මොනවා හරි බඩු භාණ්ඩයක් ගන්න ඕන නම් ඒකෙන් බලමු දෙන්න මෙහෙම කියලා දත්ත නිවැරදි දුන්නාම ඒක එනවා. දැන් ඉස්සර අපිට මේ ටයිප් කරන්න ඕන. දැන් එහෙම නෑ වොයිස් කමාන්ඩ් උනත් දුන්නාම අපිට මේක අවශ්‍යයි කියලා ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නේ. නමුත් දැන් අපි දැකලා තියෙන සිංහල භාෂාවෙනුත් මේක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක භාවිතා කරලා බලන්න ඔබට අර ගොඩක් වැඩ පහසු වෙනවා. අපි හැබැයි හැමදාම කියනවා පැය 6ක් AI භාවිතා කරනවා. පැය 6ක් අපි ස්වභාවයත් සමග ඉන්න කියලා. මොකද ඒ දෙන්න ති කරගන්න එපා. ඉතින් ආරම්භ කරලා නැත්තම් මේ දක්වා AI භාවිතේ ඔබ ආරම්භ කළා මේක ගන්න. බොහෝ අය කියාවි මේකෙත් හොඳ නෑ මේක කියාවි. නමුත් ඔබ උත්සාහ කරලා බලන්න මේකේ හොඳ පැත්ත අපිට ගන්න පුළුවන්. ඒ නිසා අදම AI භාවිතා කරන්න ආරම්භ කරන්න. ඔබට අවශ්‍ය දේ තොරතුරු සොයාගෙන එතනින් ආරම්භ කරන්න. එහෙම ආරම්භ කරාට පස්සේ ඔබට ඒ සුවය වෙනස කාලය ඉතුරු වීම ඔබට තිබෙන වාසිය වැඩ පහසුවීම තේරෙයි. වෛද්‍යතුමනි එතකොට දැන් කෙනෙක් මේකට ගැටෙන්නේ නැතුව ඉන්න ඕන. අපි විශේෂයෙන්ම දැන් වැඩිහිටි ප්‍රජාව පොඩ්ඩක් ඔය පැත්තකින් තියුවොත් සාමාන්‍යයෙන් තරුණ දරුවෝ උසස් පෙළ කරන දරුවෝ විශ්වවිද්‍යාල මට්ටමේ පිරිස් මේවට යොමු නොවී හිටියොත් මොන වගේ බලපෑමක්ද අනාගතයේදී සිද්ධ වෙන්න පුළුවන් අපිට රටක් සමාජයක් රටක් වශයෙන් අපි AI භාවිතා නොකරොත් අපිට හැම ශේත්‍රයේම අපිට ඒක බලපෑමක් වෙනවා. අපි ඒ කියන්නේ AI භාවිතා කිරීමට අනිවාර්යෙන් මේක අපි යනවා වැළඳ ගන්නවා. එකක් අර සමහර තැන්වලදී පමාවීමක් විතරයි තියෙනවා. ඒක දවසක අපි ඔක්කොම AI වල වැදගත්කම සහ ඒ භාවිතා වෙනවා. සමහරට ප්‍රවාහන ශේත්‍රයේදී වෙන්න පුළුවන්. අපේ යන ගමන් මාර්ගවලදී වෙන්න පුළුවන්. සමහරලාවට අපේ නැව නිෂ්පාදනවලදී ඒ හැම තැනදීම AI භාවිතයේ ඉස්සරහට එනවා. මොකද ඒක නවත්තන්න බෑ. අපි හැබැයි ඒක පමා කිරීම තුල ඒ කියන්නේ මේකට බය නැතුව හුරු වෙන්න. හුරු වෙලා ඊට පස්සේ අපිට පුළුවන් දෙපැත්තම මේක බලන්න. අර අපි මේක බලන්න නැතුව හිටියොත් ඒකෙන් ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයේ මේ යොමු කිරීම සිද්ධ වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔකේ අර දරුවන්ට කරනකොට පොඩ්ඩක් කරනවා. අපි හිතේ විශේෂ වැඩිහිටි ප්‍රජාව ගත්තොත් අපිට ඒ කියන්නේ අපිට අපි ආරක්ෂාව සලසගන්න අපි දන්නවනේ. ඒක නිසා අපිට පුළුවන් ඒක හරි විදිහට භාවිත කරන්න. මේක හොඳ පැති ගොඩාක් තියෙනවා. ඒ හොඳ පැත්ත අපි අල්ලමු. අපිට කියන්න තියෙන පණිවිඩය තමයි AI අදම මේ ඔබ භාවිතා කරලා උත්සාහ කරලා බලන්න මේ ඔබට වෙනස තේරෙයි. පැහැදිලිවම මේ AI පාවිච්චි කරලා කොහොමද අපේ මූල්‍ය කළමනාකරණය සිද්ධ කරගන්නේ සහ ඔබගේ මූල්‍ය විනය පවත්වා ගන්න සහ ඒ කටයුතු කළමනාකරණය කරගන්න අවශ්‍ය යෙදවුම ඔබට සොයා ගන්න පුළුවන්. ඒත් එක්ක මේ වැඩ කටයුතු පහසු කරගන්න පුළුවන්. ඉතින් දිගින් දිගටම AI තාක්ෂණයේ දිනපතා සිද්ධ වෙන වෙනස් වීම මේ දියුණුව පිළිබඳව අපි අපේ නාලිකාව ඇතුළේ මේ විදිහට වෛද්‍යතුමන් එක්ක කතා බහ කරන්නේ. ඉතින් අලුතින් මේ සම්බන්ධයෙන් හොයන කෙනෙකුට මම හිතන්නේ මුලින් ඉඳලම වැඩසටහන් ටික බැලුවා නම් ඔබට අවබෝධයක් ගන්න පුළුවන් මොකද්ද මේ AI තාක්ෂණය. ඒකත් එක්ක කොහොමද
කොහොමද අපි මේක ජීවිතයට බද්ධ කරගෙන දියුණුව ළඟා කරගන්නේ කියන දේ සම්බන්ධයෙන්. ඉතින් එහෙනම් වෛද්‍යතුමනි බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ සම්බන්ධයෙන් කතා කරන්න පැමිණියාට. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මැතිතුමන් ආයුබෝවන් ඔබතුමන්ට අපි සමුදෙනවා. ඉතින් ඉදිරියේදීත් අපි මේ සම්බන්ධයෙන් තව දේවල් කතා බහ කරමු. අපේ නාලිකා බොහොමයක් තියෙන ඔබට ඔබේ ජීවිතයේ අවශ්‍යතාවන් පිළිබඳව අපි දිනෙන් දින වැඩසටහන් අරගෙන එනවා. ඔබගේ ආහාර රටාව සම්බන්ධයෙන් ජීවිතේ හිතන්න ඕන කාරණා සම්බන්ධයෙන්. ඉතින් මේ හැම නාලිකාවක් එක්කම එකතු වෙන්න අපේ නාලිකාව subscribe කරන්න. ඔබගේ අදහස් අපට කියන්න කියන මතක් කිරීමත් එක්ක අපි වැඩසටහන අවසන් කරනවා. හැම දිනකටම යහපතට දවසක්.